ඔය සිවුරු පොරෝගෙන හිටියට පන්සල් වල කරන කෙලි අපිනේ දන්නේ. එහෙම කියනවා. මිනිස්සුත් බුදුහාමුදුරන්ට හරියට දොස් කියව. දැන් මං උපාසක අම්මලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ඉන්න නෝනලා මහත්තුරු මට කියන්න. බුදුහාමුදුරෝ ලෞතුරා බුද්ධ සර්වඥයින් වහන්සේ. උන්වහන්සේට එහෙම අපහාස ඇති වෙන්න පුළුවන්ද? පුළුවන්. බුදුරජාණන් වහන්සේට මහ දරුණු විදියට අපහාස කර. හැබැයි දන්නවද ඇයි කියලා? කර්ම දෝෂයක්. බුදුහාමුදුරුවෝ පෙර භවයක බේබද්දෙක් වෙලා ඉපදිලා හිටියා නම මුනාලි. මුනාලි කියන සුරාදෝෂය හොඳට කසිප්පු බීලා පාරේ යද්දී පසේ බුදුවරෙක් වඩිනවා සරබෝ කියලා. හරි සංසුප්ප. ඒ පාර මේ මුනාලි කියන බේබද්දා කියනවා මුන් මේ තට්ටේ ගාලා සිවුරු පොරවලා හිටියට මුන් කාමභෝගියෝ හොරෙන් පව් කරනවා. ඕකුන්ට වඳින්න අපිටත් පව් සිද්ධ වෙනවා. ඕකුන්ට වඳින්න එපා. ඔන්න කරපු අපහාසය. එදා බුදුවරයෙක්ට කරපු අපහාසය බේබද්දෙක් වෙලා මෙදා ගෞතම බුදුහාමුදුරුවෝ වෙලා විඳින්න උනා රට්ටුන්ගෙන් කතා අහලා. ඒ නිසා මතක තියාගන්න බුදුහාමුදුරන්ට එහෙමනම් අපිට කොහොමද කියලා. දැන් දෝෂාරෝපණ හැමතැන. සතියෙන් ඕවා ඔක්කොම ඉවර. ඔන්න බලන්න බුදුහාමුදුරන්ගේ විශ්වාසය. සතියෙන් ඕවා ඉවරයි. ඇයි? මේවා බොරු දෝෂාරෝපණ. බුදුහාමුදුරුවෝ කියනවා බය වෙන්න එපා. නුඹලට බයින හැමෝටම නුඹලා කියන්න ඕනේ මෙන්න මෙහෙම. මොකද්ද? අභූතවාදී නිරයන් උපේති. මොකද්ද? අභූතයෙන් චෝදනා කරනොම් යන්නෙම අපාය. මේ කාලේ නම් කියන්න ශෝක් බනනේ. බොරුමගේ කිය මිනිස්සු රවට්ටන කාලය නේ අභූතයෙන් චෝදනා කරන්නේ. මේ රටේ කවුරු හරි මිනිහෙක් දිනු වෙනවා නම් කුඩු විකුණලා. නේ? පුදුම જાතියක් පින්වත්. මිනිහෙක් දියුණු වෙන්න බෑ, සල්ලි ටිකක් හම්බ කරගන්න බෑ, හොඳ ලස්සනට වාහනයක යනවා අපේ කුහක જાතිය. කුහකයෝ පිරිච්ච ලෝකේ කපි. එසා අපි මිනිස්සුන්ට හැමතිස්සෙම කරන අභූතයෙන් චෝදන. අභූතවාදී නිරයන් උපේති. මොකද්ද කියන්නේ? අභූතයෙන් චෝදනා කරන මිනිස්සු නිරේ උපදිනවා. ඊළඟට කියනවා ඒ විතරක් නෙමෙයි. යෝචාපි කත්වාන කරෝමි චාහ. තමන් දෙයක් කරලා කලේ නෑමයි කියලා බොරුවට දිවුරන උනුත් යනවා අපායේ. දැන් බොරුවට අපහාස කරන උන් විතරක් නෙමෙයි කරලා නෑමයි කියනවා නම් උනුත් යනවා අපායේ.